මේ ශාකයේ යුෂවලට හෘද රෝග සෑදීමේ හැකියාව වළක්වාලීමේ හැකියාවක් ඇති බව ඔයාලා දැනගෙන හිටියද? ඒ වගේම මේකට ગેස්ට්‍රයිටිස් සුව කිරීමේ හැකියාවද තියෙනවා කියලා කියනවා. ආතරයිටිස් ඇතුළු තව රෝග ගණනාවකට සුවය ගෙනන මේ ශාකයට කියන්නේ දිය බුලත් කියලා. ඒ වගේම දිය තිප්පිලි කියලත් කියනවා. මේ පානය හදාගන්න හරිම ලේසි. මුලින්ම කඩාගත් දිය බුලත් ටික හොඳට සෝදලා පිරිසිදු කරගන්නවා. දැන් ග්‍රයින්ඩර් කප් එකකට එයින් අහුරක් දාලා ඒකට වතුර කෝප්පයක් දාලා හොඳින් ග්‍රයින්ඩර් කරගන්නවා. ග්‍රයින්ඩර් කරගත් යුෂ ටික පිරිසිදු කෝප්පයකට දාලා පානය කරන්න පුළුවන්. දිය බුලත් සලාදයක් හදන විදියට හදලා කෑමට ගන්න පුළුවන් වගේම කංකුම් වගේ තෙල් දාලත් කන්න පුළුවන් රසවත් මෙන්ම ගුණවත් කෑමක්. ඔයාලත් දිය බුලත් ගැන දන්න ගුණාගුණ අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ තවත් පාරම්පරිකව පැවතගෙන එන රස ගුණ කෑම වර්ග ගොඩාක් අපේ channel එකේ තියෙනවා. මේ සේරම බලන ගමන් channel එක follow කරන්නත්, subscribe කරන්නත්, like කරන්නත්, comment එකකුත් දාලා අපිව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. හැමෝටම නිරෝගිමත් සුබ දවසක්.